2025 ජුනි මාසයේ වෘශ්චික ලග්න පලාපල වෘත්තීය සහ මූල්‍ය අංශවල ප්‍රබල පිබිදීමක් 2025 වසරේ ජුනි මාසය වෘශ්චික ලග්න හිමියන්ට ඉතා වැදගත් සහ යහපත් ප්‍රතිඵල ගෙන දෙන කාල පරිච්ඡේදයක් වනු ඇත. ග්‍රහ ගෝචර කීපයක්ම ඔබගේ ලග්නයට ශක්තිමත් සහ වාසිදායක බලපෑමක් ඇති කරන අතර විශේෂයෙන්ම වෘත්තීය මූල්‍ය සහ පෞද්ගලික සම්බන්ධතා යන අංශවල සැලකිය යුතු ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. ප්‍රධාන ගහමාරු සහ එහි බලපෑම බ්‍රහස්පති ග්‍රහයා කටක රාශිගත වීම ජුනි මාස 9 වෙනිදා සිට වසර ගණනාවකට පසු වාසනාවේ සහ ප්‍රඥාවේ ග්‍රහයා වන බ්‍රහස්පති ඔබට ඉතාමත් සුබදායක වන කටක රාශියට පිවිසීම මෙම මාසයේ සිදුවන වඩාත්ම වැදගත් ග්‍රහමාරුවයි. මෙය ඔබගේ අධ්‍යාපනය, විදේශ ගමන්, උසස් දැනුම සහ ජීවන දර්ශනය සම්බන්ධ ශ්‍රේෂ්ඨවලට බලවත් ශක්තියක් ලබා දෙනු ඇත. මෙම කාලය තුල නව දේ ඉගෙන ගැනීමට, දුර ගමන් යෙදීමට සහ ඔබේ දැක්ම පුළුල් කර ගැනීමට අනගී අවස්ථා උදා වනු ඇත. අඟහරු සිංහ රාශිගත වීම ජුනි 7 වෙනිදා සිට ඔබගේ ලග්නාධිපති මෙන්ම ක්‍රියාවෙහි සහ ශක්තියේ ග්‍රහයා වන අඟහරු ඔබගේ දස වැන්න වන වෘත්තීය ස්ථානයට පිවිසීම රැකියා සහ ව්‍යාපාර කටයුතු වලට ඉතා බලවත් තල්ලුවක් ලබා දෙනු ඇත. නායකත්වයේ හැකියාවන් ඉස්මතු වන අතර නව වගකීම් බාර ගැනීමට සහ වෘත්තීය ජීවිතයේ ඉහළ යාමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබෙනු ඇත. නිර්භීතව තීරණ ගැනීමට මෙය සුදුසුම කාලයයි. සිකුරුගේ ගෝචරය ප්‍රේම සම්බන්ධතා සහ මූල්‍ය කටයුතු පාලනය කරන සිකුරු ග්‍රහයාගේ ගමන මෙම මාසය තුල ඔබට මිශ්‍ර ඵල ගෙන දුන්නත් බොහෝ විට යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත. මාසය මුලදී අනපේක්ෂිත මූල්‍ය වාසි ඇතිවිය හැකි අතර මාසය අවසානයේදී සම්බන්ධතා වඩාත් ස්ථාවර සහ ගැඹුරු වනු ඇත. වෘත්තීය ජීවිතය ජුනි මාසය ඔබගේ වෘත්තීය ජීවිතයේ ස්වර්ණමය කාලයක් විය හැකියි. විශේෂයෙන්ම ජුනි 7න් පසු රැකියා ස්ථානයේ ඔබගේ බලය සහ පිළිගැනීම වර්ධනය වනු ඇත. උසස් වීම, නව රැකියා අවස්ථා හෝ ව්‍යාපාර කටයුතු වල විශාල දියුණුවක් අපේක්ෂා කළ හැක. සංනිවේදන කුසලතාද ඉහළ යන බැවින් සාකච්ඡා සහ ගිවිසුම් සඳහා ඉතා සුබදායක වේ. ඔබගේ කැපවීම සහ උත්සාහය බලධාරීන්ගේ ඇගයීමට ලක්වනු ඇත. මූල්‍යමය තත්ත්වය මූල්‍යමය වශයෙන් ස්ථාරත්වයක් සහ වර්ධනයක් අපේක්ෂා කළ හැකි මාසයකි. ආදායම් මාර්ග වැඩි කර ගැනීමට ඔබ තුල දැඩි උනන්දුවක් ඇති වෙනු ඇත. පැරණි මූල්‍ය ගැටලු निराකරණය වීමට ඉඩ ඇත. අනපේක්ෂිත ලෙස මුදල් ලැබීම් හෝ ආයෝජන වලින් ලාභ ලැබීමේ හැකියාව පවතී. කෙසේ වෙතත් අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීම නුවණට හුරුය. ප්‍රේම සම්බන්ධතා වලට ඉතා යහපත් කාලයකි. ඔබ තනිකඩයක් නම් සිත් ඇද ගන්නා සුළු පුද්ගලයෙකු හමු වීමට ඉඩ ඇත. විවාහක සහ සම්බන්ධතාවල සිටින අයට එකිනෙකා අතර අවබෝධය සහ විශ්වාසය වර්ධනය වන ගැඹුරු සංවාද සඳහා අවස්ථාව උදා වනු ඇත. පෞල් ජීවිතයේදී
රැකියාවේ කාර්යබහුලත්වය නිසා යම් යම් පීඩන ඇතිවිය හැකි වුවත් ඉවසීමෙන් සහ මනා සංනිවේදනයෙන් ඒවා මගහරවා ගත හැකිය. අධ්‍යාපන කටයුතු වල නිරත වන්නන්ට ඉතා සුබදායක කාලයකි. බ්‍රහස්පතිගේ බලවත් පිහිටීම නිසා නව විෂයන් ඉගෙනීමට විභාගවලින් ඉහළින් සමත් වීමට සහ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා දොරටු විවරවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පැවතුනද අධික ලෙස වෙහෙසීමෙන් වැළකී සිටීම වැදගත් වේ. මානසික ආතතිය සහ සුළු කොන්දේ ආබාධ වැනි තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන්න. සමබර ආහාර වේලක් සහ ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමෙන් නිරෝගීව සිටීමට හැකියාව ලැබෙනු ඇත. ඉතින් වෘශ්චික ලග්න හිමියනි 2025 ජුනි මාසය යනු ඔබගේ ජීවිතයේ බොහෝ අංශ සඳහා නව අවස්ථා සහ දියුණුව රැගෙන එන ඉතා බලවත් මාසයකි. ග්‍රහ ලොවෙන් ලැබෙන මෙම ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබගේ ඉලක්ක කෙරෙහි අවධානය යොමු කර ධෛර්යවන්ත සහ උපායශීලීව ක්‍රියා කිරීම ඉතා වැදගත් වනු ඇත.